Red News. මහජන ආරක්ෂක අමාත්‍යංශ හැටියට මේ වෙනකොට ශ්‍රී ලංකා පොලිස් සේවය සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග රාශියක් අපි අරන් තියෙනවා. පළමු කාරණය තමා ශ්‍රී ලංකා පොලිසිය දේශපාලනීකරණය නිදහස් කිරීම. ඒක තමා අපි ආරම්භයේදීම සිද්ධ කරේ. පොලිසිය පමණක් නෙවෙයි සමස්ත රාජ්‍ය සේවයේම දේශපාලනීකරණය නිදහස් කිරීමේ කාර්යය අපි කරලා අවසానයි. ඒක උඩින් අපි කරලා ඉවරයි. ඒ සඳහා අවශ්‍ය ආදර්ශය ගරු ජනාධිපතිතුමා වගේම ඇමතිවරුන් නියෝජ්‍ය ඇමතිවරුන් දීලා තියෙනවා. කිසියකුත් දේශපාලනීකරණය කරගෙන දේශපාලන සම්බන්ධතාවට පත්වීම් ලබා දෙන ක්‍රමය අපි අවශ්‍ය කරලා තියෙනවා. එහෙම ස්ථාන මාරු කරන්නෙත් නැහැ, පත්වීම් දෙන්නෙත් නැහැ, සේවාව සංකේත ඒ කාර්යයන් දේශපාලන උවමනාවන් අනු කරන්නේ ඒවා ස්වාධීන කොමිෂන් සභා සතු කාර්යයන්. ඒවා ඒ ආකාරයෙන් සිද්ධ වෙනවා. ඒ හින්දා අපි පළමුවෙන්ම මහජන ආරක්ෂක අමාත්‍යවරයා හැටියටත් අමාත්‍යාංශයේ කාර්යභාරය මෙහි යවන ප්‍රධාන නිලධාරීන් හැටියටත් ඔවුන් සියලු දෙනාට අපි උපදෙස් දීලා තියෙන දේශපාලනීකරණයෙන් තොරව මේ අමාත්‍යාංශය සහ අමාත්‍යාංශය යටතේ තියෙන ආයතන මෙහි යවන්න. ඒ වගේම රජයක් හැටියට සමස්ත රාජ්‍ය සේවය දේශපාලනීකරණය ඉවත් කරලා ස්වාධීන නිදහස් ඒ වගේම අභිප්‍රේරණයක් සහිතව කැපවීමක් සහිතව වැඩ කරන අවශ්‍ය වටපිටාව හදලා දීම තමයි අපි කාර්යභාරය. ඒ සඳහා යටිතල පහසුකම් සකස් කරලා දීම. ඒක මෙම අයවැයෙන් ඉතා මැනවින් ඉෂ්ට කරලා තියෙනවා. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබා දීලා තියෙනවා. රංජිත් බඩ්බාණ්ඩාරකරු ඇමතුමා නියෝජ්‍ය මේ හිටපු ඇමතුමා කිව්වා අපි දේශපාලනීකරණය කරලා පත්වීම් දෙනවා පොලිස් ස්ථානාධිපතුන්ට. එතුමා දන්නවා පහුගිය කාලේ තමා හිටපු පොලිස්පතිවරයා වික්‍රමත් මහත්මයා කිව්වා ඕවා ඉස්සලා 184ක් පත් කරපු වෙලාවේ 182ක්ම දේශපාලන පත්වීම් දුන්නයි කියලා. පහුගිය ආණ්ඩුවේ කියන්නේ ඔබතුමාගේ කලින් නායකයාගේ ආණ්ඩුව. අපි නෙවේ දයාසිරි මන්ත්‍රීතුමා නම් ඉතින් ආණ්ඩුවක් හොයාගන්නත් බෑ. තනින් තන කොතනද මොන ආණ්ඩුවේද හිටියේ නැත්තේ කියලා හිතා ගන්නත් බෑ. කෑ ගන්න තු ඉන්නකෝ පොඩ්ඩක්. අහුම්කම් දෙන්නකෝ. ඒ හින්දා රංජිත් බඩ්බාණ්ඩාර මන්ත්‍රීතුමාගේ කලින් නායකයාගේ කරු සභාපතිතුමනි කතානායකතුමනි ඒ හින්දා මේ දේශපාලනීකරණය වූ පොලිසිය අපි දේශපාලනීකරණය නිදහස් කරලා තියෙනවා. නිදහසේ පොලිසියට වැඩ කරන්න අවශ්‍ය වටපිටාව අපි සකස් කරලා දීලා තියෙනවා. මෙතන පොලිසියට වැඩ කරන්න අවශ්‍ය වටපිටාව අපි හදලා දීලා තියෙනවා. ඔවුන් ධෛර්ය සම්පන්නව ශක්ති සම්පන්නව මේ වෙනකොට වැඩ කරනවා. අපරාධ විමර්ශන කටයුතු ශක්ති සම්පන්නව නැත්තම් ඉතා මැනවින් නිෂ්ඨ කරනවා. දැන් පාතාල වෙඩි තැබීමක් හෝ වෙනත් සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් සිදු වහාම ඒ පිළිබඳව පොලිසිය ක්‍රියාත්මක වෙනවා ඉතා දක්ෂ ලෙස. පහුගිය කාලේ සිදුවෙච්ච සිදුවීම් යම් සිද්ධි ප්‍රමාණයක් සිදු වුණා මන්ත්‍රීතුමනි. ඒ වගේ අවස්ථාවල පොලිසිය අපරාධ විමර්ශනය මැනවින් ඉෂ්ට කරලා ඔවුන් දවස් 2-3ක් උසාවි සිද්ධිය පැය 8ක් යනකොට ප්‍රධාන සැකකරු ඔත්තනකට සමත් වුණා. අපරාධ විමර්ශනයන් කඩිනම් කරලා තියෙනවා. ඒ වගේම ඊටාම දක්ෂ ලෙස උන් ඉෂ්ට කරමින් තියෙනවා. හැබැයි පහුගිය කාලේ දශක 2-3ක් තිස්සම සිද්ධ වෙච්ච බොහෝ අපරාධ කාලේ වැලිතලාවට යටපත් වෙමින් ඉඩ හැරියා හිටපු දේශපාලකයෝ. යහපාලන රංජිත් බඩ්බාණ්ඩාර ගරු මන්ත්‍රීතුමනි ඔබතුමත් නියෝජනය කරපු යහපාලන ආණ්ඩුවේ තමා දූෂණ මර්දන ලේකම් කාර්යාලය තිබ්බේ. ඒ කාලේ මම දූෂණ මර්දන ලේකම් කාර්යාලය අධ්‍යක්ෂකවරයා හැටියට වැඩ කරා. එතෙන්ට ආපු ලිපිගොනු 1200න් ලිපිගොනු 500ක් අල්ලස් කොමිසමට ඒ වගේම FCID එකට බාර දුන විමර්ශන කටයුතු සඳහා ජනතාවගෙන් සහ මහ ජනතාවගෙන් ලැබුණු පැමිණිලි දේශපාලන පක්ෂ වලින් ලැබුණු පැමිණිලි විවිධ ආයතන වලින් පැමිණිලි විභාග කිරීම සඳහා බාර දුන්නා. ඔවුන් දක්ෂ ලෙස විභාගේ පටන් ගත්තා, විමර්ශන පටන් ගත්තා. ටිකක් කල් යනකොට ඔබතුමාගේ එවක නායක රනිල් වික්‍රමසිංහ මහත්මයාත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයාත් එකතු වෙලා මේවා ඩීල් දාලා මේවා නතර කරා. උසාවි වල විමර්ශන යන්න බැරි වෙන විදිහට කටයුතු කළා. ඒ හින්දා ඒවා අඩපණ වුණා. අපි නැවත ඒ සියලු විමර්ශන ආරම්භ කරලා තියෙනවා. FCID එක අපි ස්ථාපිත කරලා තියෙනවා. පොලිසිය ව්‍යුහාත්මක වෙනස්කම් රාශියකට අපි පදනම දාලා තියෙනවා. මධ්‍යම
අපරාධ විමර්ශන කාර්යාංශ ස්ථාපිත කරලා තියෙනවා. මේ දවස්වල ස්ථාපිත වෙමින් පවතිනවා. සෑම පළාතකටම අපරාධ විමර්ශන කොට්ටාසයක් ස්ථාපිත වෙනවා. ඒ වගේම FCID ස්ථාපිත කරලා කටයුතු මේ වෙනකොට ආරම්භ කරලා තියෙනවා. පහුගිය යහපාලන ආණ්ඩුවෙත් ඊට පස්සේ පොහොට්ටු රනිල් ලේකාබද්ධ ආණ්ඩුවෙත් යටපත් කරපු සියලු විමර්ශන නැවත අපි ආරම්භ කරලා තියෙනවා. සියලු විමර්ශන ආරම්භ කරලා තියෙනවා. ඒ විමර්ශන හරහා මේ මාස දෙකට විතරක් මං ඔබතුමාලට දැනගන්න කියන්නම් සිදු කරන විමර්ශනයන්ට අදාළව පහත සඳහන් පරිදි රුපියල් මිලියන 6601ක සමස්ත වටිනාකමකින් යුත් දේපල ක්‍රියාවිරත කිරීමට කටයුතු කරලා තියෙනවා. සීස් කරලා තියෙනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මැඩපැත්වීම සඳහා ඔවුන් විසින් නීති විරෝධී උපයාගත් රුපියල් මිලියන 4524ක වටිනාකම යුත් දේපල ක්‍රියාවිරත කරලා තියෙනවා. පිරමීඩාකාර ගනුදෙනු සිදු කරමින් මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනවලදී ඔවුන් නීති විරෝධී ක්‍රියාකාරකම් තුළින් උපයාගත් මිලියන 2867ක වටිනාකම යුතු දේපල මුදල් ක්‍රියාවිරත කරලා තියෙනවා. මූල්‍ය අපරාධ සිදු කර එමගින් උපයාගත් රුපියල් මිලියන 1054ක වටිනාකම යුතු දේපල සහ මුදල් ක්‍රියාවිරත කරලා තියෙනවා. 2025 වර්ෂයේ මත්ද්‍රව්‍ය ජාවාරයෙන් උපයාගත් දේපල රුපියල් මිලියන 152.8ක මුදලක් රාජසන්තක කර ඇති අතර රුපියල් මිලියන 188.3ක දඩ මුදලක් අධිකරණ විසින් සැකකරුවන්ට නියම කරලා තියෙනවා. 24/9/21 දිනෙන් පසුව අපරාධ මැඩලීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමස්ත සැකකරුවන් 680ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. 2025 වර්ෂයේ විශේෂිත පරගණක අපරාධ සම්බන්ධයෙන් ලද පැමිණිලි 14ක් අදාළ දේශීය විදේශීය සැකකරුවන් 297ක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ වගේම 2025 වර්ෂයේ සංවිධානාත්මක අපරාධ මැඩලීම සම්බන්ධයෙන් සැකකරුවන් 8 දෙනෙකු විදේශී සිට මෙරටට ගෙන්වා අධිකරණවලට ඉදිරිපත් කරලා තියෙනවා. ඉන් සැකකරුවන් 5 දෙනෙකු රතු නිවේදන මත ශ්‍රී ලංකාවට ගෙන්වාගෙන තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලැබෙන විමර්ශන කඩිනමින් අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා විවිධ පළාත් ප්‍රදේශවල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනියුක්ත උප ඒකක ස්ථාපිත කරලා තියෙනවා. මේ වෙනකොට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නැත්නම් CID එකේ කාර්ය සාධන වැඩි දියුණු කිරීම සඳහා අවශ්‍ය සලස්ම හඳුන්වලා දීලා තියෙනවා. විමර්ශන කටයුතු සඳහා අනිකුත් ආයතනවල සහාය කඩිනමින් ලබා ගැනීම සඳහා හඳුනාගත් ආයතන 38ක් සමග අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ සැලසුම් කරලා තියෙනවා. ඉන් අවබෝධතා ගිවිසුම් 5ක් මේ වෙනකොටත් අත්සන් කරලා තියෙනවා. මේ වාගේ දැවැන්ත කාර්යභාරයක් මේ මාස 2-3ට ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවත් පොලිස් දෙපාර්තමේන්තුව යටතේ ඇත්තේ සියලු ආයතන විශේෂයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ අපි ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ හින්දා කාටවත් කියන්න බෑ මොනවද මාස 3ක් ඇතුළත කරේ කියලා. අවුරුදු 15ක් 20ක් පාතාලේ නැත්තම් සංවිධානාත්මක අපරාධ සම්වර්ධනය වෙන්න ඉඩ ඇරලා ඒකට අවශ්‍ය යටිතාල පහසුකම් හදපු දේශපාලකයෝ මේ රටේ ඕන තරම් ඉන්නවා. මේ රටේ මහ ජනතාව ඒව ගැන දන්නවා. වර්ධනය කරපු පාතාලේ, නිර්මාණය කරපු පාතාලේ, පෝෂණය කරපු පාතාලේ, පවත්වාගෙන ගිහපු පාතාලේ මාස 3කින් මර්ධනය කරාද කියලා ඇවිල්ලා මෙතන අහනවා බොහෝ අය. ඒ වගේම මෙතන රංජිත් මත්මණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ඇහුවා වැටුප් පොලිස් නිලධාරීන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නයක්. අපි කිසි ලෙසකින්වත් කිසිවෙකු වැටුප් අඩු කරන්න කටයුතු කරලා නැහැ. ආවම වශයෙන් දීමනා සියල්ල මූලික වැටුපට එකතු වෙනවා. පළවෙනි වතාවට අවුරුදු ගානාවකට පස්සේ මූලික වැටුප වැඩි කරන්න තමයි ගරු මන්ත්‍රීතුමනි කටයුතු කරේ. මූලික වැටුප වැඩි කිරීම යනු බොහෝ ප්‍රතිලාභ සැලසෙන කාර්යභාරයක්. ඒ හින්දා මූලික වැටුපට අනිකුත් දීමනා එකතු කරලා තියෙනවා. කිසිම නිලධාරියෙකුගේම පොලිස් දෙපාර්තමේන්තුවේ නෙවෙයි කිසි රාජ්‍ය සේවක කිසිදු නිලධාරියෙකුගේ වැටුප් අඩුවීමක් නැහැ. වැටුප් වැඩිවීමක් ස්ථිර වශයෙන් වෙනවා. ඒ හින්දා ඒ සඳහා තමයි රුපියල් බිලියන 232ක් වෙන් කරලා තියෙන්නේ. වැටුප් වැඩි වෙන්නේ නැත්නම් මුදල් වෙන් කරන්න අවශ්‍ය වෙන්නේ අමතර මුදල්. රුපියල් බිලියන 1240ක් වැය වෙනවා සමස්ත වැටුපට. මේ අවුරුද්දේ මේ වැටුප් වැඩිවීමට විතර රුපියල් බිලියන 232ක් මේ සමස්ත වැටුප් වැඩිවීමට මේ අවුරුද්දේ රුපියල් බිලියන 110ක් වැය වෙනවා මේ වැටුප් වැඩිවීම සඳහා. අපි හිතලා තියෙන පොලිස් දෙපාර්තමේන්තුව සඳහා වෙනම වැටුප් ව්‍යුහයක් නිර්මාණය කරන්න හදන්න ඒක අපි ඊගාව අයවැයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ සඳහා දැන් අපි අවශ්‍ය වටපිටාව හදලා තියෙනවා. සැලසුම් සකස් කරලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි විශේෂයෙන් තව කාරණයක් මතු කරා ගරු කතානායකතුමනි විනාඩියක් දෙන්න මේ තව කාරණයක් මතු කරා මේ අවශ්‍යද මට විනාඩි 3ක් දෙන්න. විනාඩි 3ක් දෙන්න ආණ්ඩුකරු.
මේ හරි බං එක කරන්න විශේෂයෙන් තවත් කාරණයක් මතු කරා රංජිත් මඩ්මාරට මන්ත්‍රීතුමා පහුගිය දවසක පැවතුන උද්ඝෝෂණයක් ඉසුරුපාය නැත්තං පැළවත ඉසුරුපාය ඉදිරිපිට. ඒ උද්ඝෝෂණයේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට තියුණු ආයුධකින් තුවාල සිද්ධ කරා. ඒ පොලිස් නිලධාරියා දැඩි සත්කාරයක ප්‍රතිකාර ලැබුවා. තවත් නිලධාරීන් දෙදෙනෙක් රෝහල්ගත කරා. මේ වෙලාවේ මේ ස්ථානයේදී පොලිසිය විමර්ශනය කරලා බුද්ධි නිලධාරියෙකුත් අත්අඩංගුවට ගත්තා. ප්‍රශ්න කිරීම සඳහා. හැබැයි ඔබතුමා සභාව නොමග යවන්න එපා. කිසි වෙතකත් පොලිසිය අධිකරණයට වාර්තා කළේ නෑ. බුද්ධි නිලධාරියෙක් තමා මේ තුවාල සිදු කිරීමට සම්බන්ධ කියලා කිසි ලෙසකවත් පොලිසියම වාර්තා කරලා නැහැ අධිකරණයට. පොලිසිය දිගින් දිගටම විමර්ශනය කරා. විමර්ශනය කරලා අදාළ සැකකරු අත්අඩංගුවට ගත්තා. මාතර ප්‍රදේශයේදී ඔහු සම්වර්ධන නිලධාරියෙක්. ඔහු සති කිහිපයකට පස්සේ අත්අඩංගුවට ගත්තා. කිසි විටකත් හමුදාවේ බුද්ධි නිලධාරීන් මේකට සම්බන්ධයි කියලා පොලිසිය අධිකරණයට වාර්තා කළෙත් නැහැ. එවැනි සම්බන්ධයක් පැවතුනේත් නැහැ. එදා වුණු සිද්ධිය තමා ඒ අවස්ථාවේ සැකකටයුතු ලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර හමුදා නිලධාරියෙක් හිටියා බුද්ධි නිලධාරියෙක්. ඔහුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන මං හිතන්නේ තලංගම පොලිසිය වෙන්න ඕන ප්‍රකාශ සටහන් නො නිදහස් කරා. එම සිද්ධිය පමණයි. හැබැයි කිසිම අවස්ථාවක පොලිසිය වාර්තා කළෙත් නැහැ. පොලිසිය අත්අඩංගුවට ගැනීමක් පමණයි කරේ. අධිකරණයේ එහෙම වාර්තා කිරීමක් සිද්ධ වෙලා නැහැ. අපි ඒ පිළිබඳව හොයලා බැලුවා. ඇත්ත සැකකරු අපි අත්අඩංගුවට අරන් තියෙනවා. ඒ සම්බන්ධයෙන් අපි විමර්ශන අවසන් කරලා මේ වෙනකොට ඔහුට එරෙහිව නීති අනුකූල පියවර ගන්න කටයුතු කරලා තියෙනවා. ඒ හින්දා මට කියන්න අවශ්‍ය වෙනවා ගරු කතානායකතුමනි පොලිසිය මේ වෙනකොට සක්‍රියව තමගේ කාර්යභාරය මැනවින් ඉෂ්ට කරන්න සමත් වෙන වටපිටාවක් හදන්න අපි සමත් වුණා. දේශපාලනීකරණ නිදහස් කරලා ඔවුන්ට තමන්ගේ රාජකාරිය හොඳින් කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න අපි ජාතික ජනබලවේග බලයට පත් වුණාට පස්සේ මේ මාස 3 ඇතුළත නැත්තම් පහුගිය 21 වෙනිදා ආණ්ඩු පීඨය රාජ්‍ය පීඨයට පස්සේ මේ කාර්යය ඉෂ්ට කරගන්න අපි හැකියාව ලැබුණා. ඒ හින්දා කවුරු හරි කියනවා නම් මේ මාස 3 මොකද්ද කරේ පොලිසිය ක්‍රියාකාරකම් අඩපණ වෙලා මහජන ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙලා කියලා කියනවා නම් ඒක පට්ටපල් බොරුවක් කියලා තමයි අපි කියන්නේ. සිද්ධ වෙනවා. අපි ඒවා ඉතාම කඩිනම විමර්ශන කළා. මේ රටේ සියලු ජනයාගේ ආරක්ෂාව තහවුරු කරනවා. ජාතික ආරක්ෂාව සාර්ථකව ඒ පිළිබඳ කිසිවක් නැහැ. ගරු කතානායකතුමනි කොහොමද